සරත් ඍතුවේ ලස්සනට ඉර පායපු උණුසුම් දවසක අපි ගියා උතුරු ටස්මේනියානු වෙරළ තීරයටත් තවත් ලස්සන වෙරළ තීරයක් වන ග්‍රීන්ස් වෙරළ තීරේ දවසක් ගත කරන්න. ග්‍රීන්ස් බීච් කියන්නේ ටස්මේනියාවේ බටහිර තමාරා නිම්න ප්‍රදේශයේ පිහිටි හරිම ලස්සන වෙරළ තීරයක්. ටස්මේනියාවට ආවේනික ෆයර් රොක්ස් එහෙම නැත්නම් දර්ශනීය තැබිලි පැති විශාල පාෂාණ මේ වෙරළ තීරේ සුරබව දකින්නට පුළුවන්. මේ පාෂාණවල දීප්තිමත් පැහැයට හේතු වෙන්නේ ලයිකෙන. පුංචි රතු පාට බෙරිපදර තියෙන ලදු කැලෑ ප්‍රදේශයක් කරහා තමයි අපේ බීච් එකට යන්න තියෙන පිවිසුම් මාර්ගය පිහිටලා තියෙන්නේ. මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් මුහුදුහුලන් වැඩි අපේ දහවල් ආහාරය අරගෙනම බීච් එකට යන්න අපි හිතුවා. මේ විදිහට එළියේ ඉඳන් කෑම කන්න අපේ පුංචි බබා හරිම ආසයි. ඒක යට හරිම අලුත් වගේම එයා ආස කරන විදිහ අත්දැකීමක් වුණා. මේ පුංචි ලස්සන වෝකින් පාත් එක දිගේ ගියාම අපිට බීච් එකට ඇතුළු වෙන්න පුළුවන්. බීච් එකට ගිය වෙලාවෙ ඉඳන් අපේ පුංචි කියාට උනුනේ යාගේ තාත්තා එක්ක මේ විදිහට වැලිවල සෙල්ලම් කරන්න. හොඳට ඉර පායපු උණුසුම් දවසක් වුණාට අද මේ වතුර හරිම සීතලයි. අපි ඉස්සරහ තියෙන මේ චිත්‍රයක් වගේ මායාමය මුහුද දිහා බලාගෙන නිදහසේ ගෙවෙන මේ වගේ මොහොතවල් දවසක අපේ ජීවිතවල හරිම ආදරණීය මතකයක් වෙයි. මේ රළ බිඳින තැන වෙලාව නතර වෙලා වගේ. හැමදේම හරිම සංසුන් වෙලා. මොකද කතා කරන්නේ නැහැ. ඒත් මට හිතෙන්නේ අපිට ඇසෙන්න ඕන සෑම දෙයක්ම එයා අපිට කියලා දෙනවා. තාත්තයි දුවයි මුළු වෙලේම කලේ මේ විදිහට වැලි වලින් සෙල්ලම් කරපු එක. ඉස්සරහට එන සීත කාලෙදී ගොඩක් දුරට යාට මේ විදිහට ආයෙත් බීච් එකට ඇවිත් සෙල්ලම් කරන්න බැරි වෙන නිසා අපි යාට ඇති තරම් සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. අපේ පුංචි කියානම් ඉන්නේ හරිම සතුටින්. එයාගේ මේ සතුට මේ හුරතල් හිනාව ඇත්තටම මේ මහ මුහුදට වඩා විශාලයි. මුහුද කිසිවෙක් තෝරන්නේ නැහැ. කොන්දේසි විරහිතව හැමෝම පිළිගන්නවා. සැරින් සැරේ වෙරළට ඇවිත් බිඳෙන රළ ඒක නිතරම අපිට මතක් කරනවා. ඒ ආදරය ආපසු කිසිවක් ඉල්ලා සිටින්නේ නැහැ. මං හිතන්නේ අපේ පුංචි දුවට අපි කියලා දෙන ආදරේ පාඩමත් ඒක. අපේ ප්‍රාර්ථනය දවසක ඇයත් මහමුහුද වගේ කොන්දේසි විරහිතව හැම දිනාටම ආදරය බෙදා දිය හැකි සුන්දර කරුණාවන්ත දරුවෙකු වෙන එක.